ඔබ සියලු දෙනාම දන්නවා මේ මහමැතිවරණය කියලා කියන්නේ සාමයේ උදා වුණු ශ්‍රී ලංකාවේ පවත්වන පළවෙනි මහමැතිවරණය. සාමයේ උදා වූ ශ්‍රී ලංකාවේ පවත්වන පළමු ජනාධිපතිවරණය මීට සති කිහිපයකට කලින් පවත්වලා අවසන් වුණා. දැන් තමුන්නාන්සලා අපට තියෙන්නේ සාමයේ උදා වූ රටේ තියෙන දෙවන මැතිවරණය මහමැතිවරණය පවත්වන්න. ඒ පළමු ජනාධිපතිවරණයේදී තමුන්නාන්සලා අපි හැමෝම රටට සාමයේ දිනා දුන්නු ජනාධිපතිතුමාට ඒ වෙනුවෙන් කළගුණ දක්වලා වගේම සාමයේ දිනා දුන්නා වගේම රට දැය සෞභාග්‍ය කරා රැගෙන යන්න කියන අභියෝගයක් එතුමාට බාර දෙමින් 58%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් එතුමාව ජයග්‍රහණය කළා. ඔබ කවුරුත් දන්නවා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පැවරුණු වගකීම එතුමා ඉටු කළා. ඒ තමයි කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරලා රට දැය මේ මව්පොළවට සාමය උදා කිරීමේ වගකීම. ඒ කාර්යභාරය එතුමා මැනවින් ඉටු කරපු හන්දා හැබැයි ඒ කාර්යභාරය එතුමා ඉටු කළේ මැති ඇමතිවරුන්ගේ හයිය හත්තිය යොදාගෙන නෙවෙයි. ඒ වැඩේ එතුමා කළේ ත්‍රිවිධ හමුදාවේ ශක්තිය යොදාගෙන. ආරක්ෂක අංශවල ශක්තිය යොදාගෙන. ඒ ශක්තියේ ආනුභාවයෙන් තමයි එතුමා ඒ හපංකම කළේ. දැන් දෙවන සටන මේ දෙවන නිදහස් සරගලේ දෙවන පරිච්ඡේදය අපේ මාතෘ භූමිය ගොඩනැගීමේ සටන තමුන්නාන්සලා බාර දුන්න එතුමට ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිවිධ හමුදාව ආරක්ෂකාංශ එකතු කරගෙන නෙවෙයි. ඒ වැඩේ කරන්නේ යාන්සත් තෝර නමුත් ප්‍රමුඛව ඕන වෙන්නේ මේ රටේ ජනාධිපතිතුමාගේ නායකත්වය සමග මැති ඇමතිවරුන්ගේ බලය තමයි එදා ත්‍රිවිධ හමුදාව ඉටු කරපු භූමිකාව ඉටු කරන්න වෙන්නේ මේ බලයට. මහජනයා වෙනුවෙන් ඒ කැපවීම දරන්න පුළුවන්. රට වෙනුවෙන් අපකැප වෙන්න පුළුවන් මිනිස්සු ටික මැති ඇමති බලය හැටියට නිර්මාණය වුණොත් විතරයි ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබෙන්නේ යුද්ධය සාර්ථකව දිනවලා දුන්නා වගේ මේ රට හදන සටනත් විජයග්‍රාහීව ජයග්‍රහණය කරලා දෙන්න. දැන් ඒ නිසා අපට ලොකු වගකීමක් තිබෙනවා. රටවැසියෝ හැටියට විද්වතුන් හැටියට ආයුර්වේද වෛද්‍යවරු හැටියට දේශීය වෛද්‍ය ක්‍රමය නැසෙන්නට නොදී පවත්වාගෙන යන උදවිය හැටියට මේ අපේ කමට ආදරය කරන මිනිස්සු හැටියට අපට වගකීමක් තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාව ස්වර්ණමය අවස්ථාව අපතේ යන්න දෙන්නේ නැතුව මේ ඉතිහාසය අපට ලබලා දුන්නු අවසාන අවස්ථාව ගිලිහෙන්නට දෙන්නේ නැතුව මේ ලැබී තිබෙන ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කරලා අපේ මාතෘ භූමිය නැවත ආපස්සට අදින්න බැරි වෙන ආකාරයට ගොඩනැගීමේ මහා වගකීම තියෙනවා. මේ වැඩේට ගැළපෙන නායකයන්ගෙන් මහජන නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමේ වගකීම අපිට තිබෙනවා. දෙවන සටනත් මේ සටනටත් ඒ වගකීම දරන්න පුළුවන්. මහජනයා වෙනුවෙන් ඒ කැපවීම දරන්න පුළුවන්. රට වෙනුවෙන් අපකැප වෙන්න පුළුවන් මිනිස්සු ටික මැති ඇමති බලය හැටියට නිර්මාණය වුණොත් විතරයි ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබෙන්නේ යුද්ධය සාර්ථකව දිනවලා දුන්නා වගේ මේ රට හදන සටනත් විජයග්‍රාහීව ජයග්‍රහණය කරලා දෙන්න. මේ අපේ කමට ආදරය කරන මිනිස්සු හැටියට අපට වගකීමක් තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාව ස්වර්ණමය අවස්ථාව අපතේ යන්න දෙන්නේ නැතුව මේ ඉතිහාසය අපට ලබලා දුන්නු අවසාන අවස්ථාව ගිලිහෙන්නට දෙන්නේ නැතුව මේ ලැබී තිබෙන ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කරලා අපේ මාතෘ භූමිය නැවත ආපස්සට අදින්න බැරි වෙන ආකාරයට ගොඩනැගීමේ මහා වගකීම තියෙනවා. මේ වැඩේට ගැළපෙන නායකයන්ගෙන් මහජන නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමේ වගකීම අපිට තිබෙනවා.
අපි හැම කෙනෙක්ම තමුනාසලා කවුරුත් තම තමන් ජීවත් වෙන ශේෂ්ත්‍රවල විවිධ දුබලතා දකිනවා. ආයුර්වේද වෛද්‍යවරු ගත්තොත් මේරගත්තු ග්‍රහණයට ගත්තු මේ මාෆියාවන් කඩන්නේ නැතුව ඒවා සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නේ නැතුව මේ සමහර අපි මුහුණ පාලා ඉන්න දුබලතා